Hi කොහොමද ඔයාලට? Welcome to my YouTube channel. ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන Law of Attraction වීඩියෝ එකේ part 3 එක. ඉතින් ඔයා තාමත් part 1, part 2 බලලා නැත්නම් ගිහින් බලලා එන්න. මම link එක description එකේ දාන්නම්. affirmation වල power එක තව ටිකක් boost කරන්න අපිට පුළුවන් visualization පාවිච්චි කරන්න. අද අපි කතා කරමු visualization ගැන. විවිධ ශේෂ්ත්‍රවලින් ඉහළම තැන්වල පැචබෙන ගොඩක් පුද්ගලයන් මෙන්න මේ විෂුවලයිසේෂන් යූස් කරලා තියෙනවා. ලෝක ප්‍රකට බිලියනපතියෝ, එතකොට ඔලිම්පික් ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකයෝ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මෙන්න මේ affirmation සහ visualization පාවිච්චි කරලා තියෙනවා. visualization ගැන විද්‍යාත්මක පරීක්ෂණ තුලිනුත් තහවුරු කරලා තියෙනවා. එක්තරා පුද්ගලයන් කණ්ඩායමක් විසින් අර උසුලන ක්‍රීඩකයන් කණ්ඩායම් 3ක් අරගෙන මෙන්න මේ පරීක්ෂණය පවත්වලා තියෙනවා. පළවෙනි ක්‍රීඩක කණ්ඩායම තමන්ගේ මහන්සියෙන් ව්‍යායාම කරලා ඔවුන්ගේ මාංශපේශී වර්ධනය කරගන්න. දෙවැනි කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිම ව්‍යායාමයක් නොකර විෂුවලයිස් කරනවා ඔවුන් ව්‍යායාම කරන ලෙසට. තුන්වෙනි කණ්ඩායම කිසිම දෙයක් කරන්න. ඉතින් මේකේ ප්‍රතිඵලය මොකක් වෙන්න ඇතිද කියලා ඔයාලා හිතන්න. පළවෙනි කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔවුන්ගේ මාංශපේශී වර්ධනය කරගන්නවා. දෙවෙනි කණ්ඩායමට මොකක් වෙන්න ඇතිද කියලා ඔයාලා හිතන්න. දෙවෙනි කණ්ඩායමේ ක්‍රීඩකයන් පළවෙනි කණ්ඩායමේ ක්‍රීඩකයන් වර්ධනය කරගත්ත මාංශපේශී වලින් 85% විතරම කිසිම ඇඟිල්ලක්වත් උස්සන්න නැතුව වර්ධනය කරගෙන තිබුණා. තුන්වෙනි කණ්ඩායම ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඔවුන්ට කිසිම මාංශපේශී වල වර්ධනයක් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ පරීක්ෂණය තුලින් ඔයාලට තේරුම් පුළුවන් ජීවිතයේ අරමුණු ළඟා කරගන්න කොච්චරක් දුරට අපිට විෂුවලයිසේෂන් භාවිතා කරන්න පුළුවන්ද කියන එක ගැන. මොකද්ද මේ විෂුවලයිසේෂන් කියන්නේ? විෂුවලයිසේෂන් කියන්නේ අපේ හීනවල අවසාන ප්‍රතිඵලය දකින්න උත්සාහ කරන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියමු ඔයා මොකක් හරි ජොබ් එකක්. ඔයා හීන දකින ජොබ් එක වෙන්න පුළුවන්. ඔයා මොකක් හරි වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා කෙනෙක්ගේ ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් දැනටමත් ලැබිලා තියෙනකොට ඔයාට කොහොමද දැනෙන්නේ කියන එක ඔයා මනසින් දකින්න ඕනේ. ඔයා ආස කරන, ඔයා හීන දැකපු ජොබ් එක ඔයාට ලැබිලා තියෙනවා. ඔයා කොහොමද මේ ජොබ් එකට යන්න ලෑස්ති වෙන්නේ? ඔයා උදේම නැගිටලා කොෆි එකක් බීලා ඇඳුම් අයන් කරලා ලස්සනට ඇඳගෙන ජොබ් එකට යනවානේ. එහෙම නැත්නම් ඔයා කැමති කෙනාගේ ආදරය ඔයාට ලැබුණොත් කොහමද? ඔයාත් එක්ක සතුටින් කතා කරනවා, ඇවිදින්න යනවා. ආස කරන හීන දකින වාහනේ ඔයාට ලැබිලා තිබ්බොත් කොහොමද ඔයා වාහනේ අල්ලන්නේ, වාහනේ හොදනවා, වාහනේට නැගලා කොහොමද ඒක ඩ්‍රයිව් කරගෙන යන්නේ? ඔන්න ඔය දේවල් ඔයාට මනසින් දකින්න පුළුවන්, විෂුවලයිස් කරන්න පුළුවන්. හරියට ඔයා මූවි එකක් බලනවා වගේ. දැන් අපි මූවි එකක් බලද්දි අපේ ආසම කොටස අපි හරි සතුටින් ඉන්නේ ආය බලනවා. සමහර වෙලාවට අපි ආසම සින්දුවක් අහනකොට අපි ආස කොටස ආය අහනවා. ඒ වගේ අපේ මේ හීනත්, අපේ ආසම කරන හීනත් අපි මූවි එකක් බලනවා වගේ නැවත ඒ සතුට ඔයා මුළු හදවතින්ම විඳින්න ඕනේ. ගොඩාක් දිගට ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. ඔයා ජොබ් ඉන්ටර්විව් එකට යනවා, ඒක ෆේස් කරනවා. එහෙම ඕනේ නැහැ. ඔයාට ජොබ් එක ලැබිලා තියෙනවා. ඔයා ජොබ් එකට යන්න ආසාවෙන් ඉන්නවා නම් ඒකේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ. ඔයාට ඒ ජොබ් එක ලැබිලා ඔයා ජොබ් එකට යන එකනේ. එතකොට අන්න ඒ ජොබ් එකට යන ඔයා කියන ඒ සිද්ධිය, ඒ අවසාන ප්‍රතිඵලය ඔයා තප්පර 20ක් 30ක් දැක්කනම් හොඳටම ඇති. ඒ දේ ඔයා සතුටින් ඒක විඳිමින් මනසින් දකින්න ඕනේ. නම් ඔයා වාහනයක් ගන්නවා කියමු. දැන් ඔයා ඒකට සල්ලි හොයාගෙන අමාරුවෙන් සල්ලි හම්බ කරලා වාහනේ ගන්නවා. ඒ දේවල් අවශ්‍ය නැහැ.
ඔයා වාහනේ ඕල්රෙඩි අරගෙන තියෙනවා කියන එකයි දකින්න ඕනේ. අපිට වැඩක් නෑ ඒක අපිට කොහොමද ලැබෙන්නේ, කොයි විදිහටද, කවද්ද, කොතනද කියන එක අපිට වැඩක් නෑ. අපිට වැදගත් වෙන්නේ අපිට ඕල්රෙඩි ඒ දේ ලැබිලා තියෙන එක දකින්න එකයි. මොකද ඒක කොහොමද ලැබෙන්නේ, කවද්ද ලැබෙන්නේ, කොයි විදිහටද ලැබෙන්නේ කියන එක තීරණය කරන්නේ විශ්වය. ඒක අපිට ලැබෙන්න පුළුවන් හොඳම සහ ලේසිම ක්‍රමයෙන් අපි ළඟට ලැබෙයි. අපි දකින්න ඕනේ අපිට ඕල්රෙඩි ඒක ලැබිලා තියෙනවා කියන දේ විතරයි. ඔයාලා අහලා තියෙනවද දන්නේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා you don't attract what you want, you attract what you are. මොකක්ද ඒකෙන් කියන්නේ? ඒකෙන් කියන්නේ මට මේ දේ ඕනේ, මට මේ දේ ඕනේ, මට මේ දේ ඕනේ කිව්වා කියලා ඒ කිසි දෙයක් ඔයාගේ ජීවිතේට ඇට්‍රැක්ට් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේට ඇට්‍රැක්ට් කරගන්නේ ඔයා හැසිරෙන ආකාරය. ඔයා ඇට්‍රැක්ට් කරගන්නේ ඔයා ඉන්න විදිහ. ඒ කියන්නේ දැන් ඔයා මට ඕනේ, මට මේ දේ ඕනේ කියද්දි ඔයා ඉන්නේ හරිම ඩෙස්පරේට් සහ ලැක් මයින්ඩ්සෙට් එකකින්. ඒ දේ ඔයා ළඟ නෑ කියන නෑ කියන ඔයා ඉන්නේ. ඔයා හිතන්න බලන්න ඔයාට දැන් ඔය හීන දකින ජොබ් එකේ හිටියන, වාහනේ හිටියන, ඔයාගේ රිලේෂන්ෂිප් එකේ හිටියන, ඔයා ඒ ගැන හිත පසුතැවි එහෙම ඉන්නේ නැහැනේ නේද? මොකද ඔයා දන්නවා දැන් ඔයා ළඟ ඒ දේ තියෙනවා. ඒක නෝමල්. අය ගැන හිත ඔයාට ඩෙස්පරේට් වෙන්න දෙයක් නැහැ. අන්න මෙතනදී වෙන්න ඕනෙත් අන්න ඒකම තමයි. ඒ කියන්නේ අපිට ඒ දේ ඕල්රෙඩි තිබුණා නම් අපි ඒ ගැන ආයෙ හිත හොරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි සතුටින් අපේ ජීවිතයේ අනිත් දේවල් ගැන අවධානය යොමු කරමින් අපි ඉන්නවා. අන්න ඒකයි කියන්නේ you don't attract what you want, you attract what you are කියන්නේ. එතකොට මේ visualization තුලින් වෙන්නේ මොකක්ද? ඔයා දිනපතාම නොකඩවා visualize කරන්න ගත්තහම ඔයාගේ මොලේ විසින් ඔයාගේ ඒ විශ් එක ඔයාට ඇත්තටම ලැබිලා තියෙනවා කියන එක විශ්වාස කරන්න ගන්නවා. ඔයා කාලයක් තිස්සේ විෂුවලයිස් කරලා එකට එක්ස්පර්ට් වුණාම ඔයාගේ මොලේට අඳුරගන්න බැරි වෙනවා ඇත්තටම මේ දේ රියල් වර්ල්ඩ් එකේ වෙන සිදුවීමක්ද එහෙමත් නැත්නම් ඔයා මනසින් දකින දෙයක්ද කියන ඒ දේ වෙනස මොලේට අඳුරගන්න බැරි වෙනවා. එහෙම වුණාම ඔයාගේ ඒ හීන ඉක්මනටම ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් වෙනවා ඔයාට. එතකොට ඒ දේවල් ඔයාගේ ඩිසයර්ස් ඔයාගේ රියල් වර්ල්ඩ් එකේ ඔයාට දකින්න ලැබෙනවා. ඇත්තටම. දැන් අපි කතා කරමු විෂුවලයිස් කරන්න බලගතුම වෙලාවල් මොනවාද කියන එක. නියුරෝ සයන්ස් වලට අනුව විෂුවලයිස් කරන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් බලගතුම වෙලාවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා උදේ නැගිටිච්ච ගමන් විනාඩි 5 ඇතුළත කියනවා ඇහැරලා S2 ඇරපු ඒ මුල් විනාඩි 5 ඇතුළත සහ අනිත් එක තමයි ඔයා රැට නිදා ගන්න යද්දී ඔයා ෆෝන් එක පැත්තකින් තියලා කොම කරලා ඔයා නිදා ගන්න S2 පියා ගන්න ඕනේ. අන්න ඒ විනාඩි 5 ඔයාට විෂුවලයිස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මම සජෙස්ට් කරන්න ඔයාට පුළුවන් නම් රැට නිදා ගන්න යද්දී විෂුවලයිස් කරන්න කියලා. ඉතින් ඔයා S2 පියාගෙන හොඳට ගැඹුරින් 2-3 පාරක් විතර හුස්ම ගන්න. එතකොට ඉබේටම ඔයාගේ ශරීරය සැහැල්ලු. ඊට පස්සේ ඔයාගේ කියන්නේ ඔයාගේ ඒ ආසාව, ඔයාගේ හීනය already හැබෑ වෙලා තියෙනවා කියන සිදුවීම ඔයා මනසින් දකින්න. ඒ කියන්නේ ගොඩාක් දිගට ඕනේ ඔයා වාහනේ අරගෙන තියෙනවා. ඔයාගේ ජොබ් එක කරනවා. එහෙමත් නැත්නම් ඔයාගේ කැමතිම කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක ඉන්නවා. ඔන්න ඔය අවසාන ප්‍රතිඵලය තප්පර 20-30ක් විදිහට 20-30ක වීඩියෝ එකක් විදිහට මනසින් දකින්න. ඒකම ආය විනාඩි 5ක් විතර එකම දේ පොඩි සිදුවීම නැවත ගොඩක් වතාවක් දකින්න. ඊට පස්සේ මේ විදිහට විනාඩි 5ක් විතර කරාට පස්සේ ඔයා S2 ඇරලා
ඔයා ස්තුතිවන්ත වෙන්න. ඒ දේවල් ඔයාට දැනටමත් ලැබිලා තියෙනවට විශ්වයට ස්තුතිවන්ත වෙන්න. මං ආසම කරන ජොබ් එක මට ලැබිලා තියෙනවා. මං විශ්ව මාතාවට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න. ඔන්න ඔය වගේ. මෙතනදී ඔයා හොඳින් මතක තියාගන්න ඕන දේ තමයි ඔයාට ඔයාගේ වටපිටාවෙන් කිසිම බාධාවක් වෙන්න බෑ ඔයා විෂුවලයිස් කරද්දී. කියන්නේ ඔයා වෙනමම ලෝකයකට ගිහිල්ලා ඔයා ඒ දේ හදවතින්ම විඳින්න ඕනේ. සතුට ඔයා ඇත්තටම කොහොමද ඒකට රියැක්ට් කරන්නේ? කර ෆේක් විදිහට නෙමෙයි. ඔයාට හරිනම් ඔයා විෂුවලයිස් කරද්දී ඔයාගේ මූණට ඉබේම හිනාවක් එන්න ඕනේ. මොකද ඔයා ඒ දේ හදවතින්ම විශ්වාස කරන්න ඕනේ. ඔයා දකින දේ, ඔයා මනසින් දකින දේ, ඔයා හදවතින්ම විශ්වාස කරන්න ඕනේ. ඉතින් ඒ නිසා කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙන්න බෑ විෂුවලයිස් කරන වෙලාවට. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම අද ඉඳන්ම විෂුවලයිස් කරන්න පටන් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේක එක දිගට නොකඩවා. ඔයාගේ හීනේ ඔයාට ළඟා වෙනකම්ම, ඔයාට ඒ දේ ලැබෙනකම්ම ඔයා විෂුවලයිස් කරන්න අමතක කරන්න එපා. විශ්වාසී මුලදී ඔයාට මේක විශ්වාස කරන්න චුට්ටක් අමාරුයි. හැබැයි දිගට ඔයා දේ කරද්දී ඔයා ඒකට හුරු වෙයි. ඔයා ඒක විශ්වාස කරන්න පුරුදු වෙයි. ඉතින් මම හිතනවා ඔයාලට විෂුවලයිසේෂන් ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේ වීඩියෝ එකෙන් කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනටම හම්බෙනකන් අදට ගිහින් එන්න. බයි බයි.